මේක අපිට ඊළඟට කතා. එතකොට අපි සන්නයනය ගැන කතා කළා, සංවහනය ගැන කතා කළා. ඊළඟට මේ හරි යනවනේ. හරි. ඊළඟ ළමයි මේ විකිරණය. ලියාගන්න මාතෘකාව විකිරණය. හරිද? මේ දැන් ඕකේ මේ මුහුදු සුළං ගොඩ සුළං ඇතිවන ආකාරය පැහැදිලි කරන්නත් පුළුවන් ඕන. මම ගමන්නේ ලියාගන්න මාතෘකාව විකිරණය. විකිරණය කියලා කියන්නේ අග විකිරණය කියලා කියන්නේ අංශුවල සහභාගීත්වයෙන් තොරව තාපය ගමන් කරන විදිය. අංශුවල සහභාගීත්වයෙන් තොරව තාපය ගමන් කරන්නේ තරංග විශේෂයක් තියෙනවා. මොකද්ද තරංග විශේෂය? මම මෙහෙ ඉන්නේ බං. මේකෙන් නෙමෙයි මේකෙන් පේනවනේ මාව. හරිද? අංශුවල සහභාගීත්වයෙන් තොරව තාපය ගමන් කරන ක්‍රමය මොකද්ද? මොන තරංග විදියටද? මෙරුයයි කඩට මෙරුයයි. හරිද? මොකද්ද තාපය ගමන් කරන ක්‍රමය? හරි විකිරණය කියලා දන්නවා. මොන තරංගද? විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තාපය ගමන් කරන්නේ කොයි තරංග විශේෂයේ විදිහටද? කොයි තරංග විශේෂයක්ද? අපරාධ නේද මම අර කවි හේම හදාගෙන ඇවිල්ලා කියන්නේ. මොනවාද? අදෝරක්ත තරංග විදිහට ගමන් කරන්නේ. හරිද? ඒක මතකයි නේද? මොකද්ද කවිය? මා පාරේ මේක මතකයිනේ. මේක වර්ණාවලිය මේ ඇවිල්ලා තියෙනවා අවුරුදු කිහිපයක නම් කරන්න. ඒකයි මේවට කවියක් හදලා තියෙන්නේ. ගැමා කියන්නේ ගැමා කිරණ. එක කියන්නේ එක්ස් කිරණ. පාර කියන්නේ පාර ජම්බුල. ලයින් කියලා කියන්නේ ළමයි ආලෝකය. ලයිට් කියන එක ආලෝකය. අටේ කියන්නේ ළමයි අදෝරක්ත තරංග. ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ මේවා. මේක තමයි මේ තාප විකිරණ විදියට. කොල්ලා කියන්නේ ශුද්‍ර තරංග. රේඩියෝ කියන්නේ ගුවන් විදුලි තරංග. මේකේ උඩ මෙක්කෙනාගේ සංඛ්‍යාතය වැඩි, යට මෙක්කෙනාගේ තමයි සංඛ්‍යාතය අඩු. එහෙනම් තාපය ගමන් කරන්නේ මෙතනදී මොන තරංග විදියටද? අදෝරක්ත කිරණ විදියට තාපය ගමන් කරන එක තමයි අපි විකිරණය කියලා කියන්නේ. එතකොට විකිරණයෙන් තාපය ගමන් කරද්දී කිසිදු අංශුවක් සහභාගී වෙන්න ඕනේ නැහැ. හරිද? කිසිම අංශුවක් සහභාගී වෙන්න ඕනේ නැහැ. විකිරණ තාපය පෘථිවියට එන ක්‍රමයක් කියන්නේ විකිරණ තාපය පෘථිවියට එන ක්‍රමයක් කියන්නේ විකිරණ තාපය පෘථිවියට එන ක්‍රමයක්. ප්‍රශ්නේ වැරදුනා. උත්තරෙත් එක්ක වැහුවා. ඉරේලිය සූර්යයාගේ නම් තාපය එන්නේ විකිරණයේ විදියට. ඇයි ඒ? අභ්‍යවකාශයේ කිසිම අංශුවක් නැහැ. හරි. විකිරණය කියන තැනින් ලියන්න. ලියන්න මෙහෙම ලියන්න රතු වස්තුවක සිට පදාර්ථය මැදිහත් වීමකින් තොරව පදාර්ථය මැදිහත් වීමකින් තොරව පදාර්ථය මැදිහත් වීමකින් තොරව විද්‍යුත් චුම්බක තරංග ලෙස පදාර්ථය
තාපය ගමන් කිරීම විකිරණය ලෙස හැඳින්වේ. විකිරණය ලෙස හැඳින්වේ. මේක උගන්නන දවසේ ආපු නැති කවුරු හරි කෙනෙක් අද ඉන්නවා නම් කරුණාකරලා ලියා ගන්න. මේක උගන්නන දවසේ ආපු නැති කෙනෙක් කවුරු හරි අද මෙතන ඉන්නවා නම් මේකට අග්ගාලා පැත්තකින් ලියා ගන්න. මොකද මේක ආයි තරංග පාඩමත් එක්ක මේක පැහැදිලි කරන්න. එතකොට මේ ලියා ගන්න. හරි එතකොට අපි මොනවද ඉවර කළේ? ප්‍රසාරණය ඉවර කළා. ඊට පස්සේ ස්ථාප සංක්‍රාමණය ඉවර කළා. ඔය කාරණා දෙකෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිනවා. තව ප්‍රශ්න අහපු එක තැනක් තියෙනවා. ඒ කියන්නේ තව තැන් තියෙනවා ගොඩාක් තියෙනවා. අපිට අද වැඩක් කරන්න තව පටන් ගන්න පුළුවන්. Q සමානයි mc θ කියන සමීකරණය. මේකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන ක්‍රම කිහිපයක් තියෙනවා. දැන් මේකේ අපි පද හඳුන්වා ගත්තොත් m කියන්නේ මොකක්ද ළමයි? ස්කන්ධය. මනින්නේ මොනවද? ඒකයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මෙයා මයිනක මතක තියාගන්න මොකද්ද? කිලෝග්‍රෑම්. ෆිසික්ස් වල නම් කිලෝග්‍රෑම්. MS වල නම් මොනවද මයින්නේ ස්කන්ධය? ග්‍රෑම් වලින්. හරි. C විශිෂ්ට තාපධාරිතාව. මේක නම් J kg ඍණ 1 C ඍණ 1. එහෙම නැත්නම් දෙනවා J kg ඍණ 1 k ඍණ 1. ඊට පස්සේ තීටා මෙන්න මේක ගොඩාක්ම වරද්ද ගන්න තරක්. තීටා කියලා කියන්නේ උෂ්ණත්වය නෙමෙයි. මොකද්ද? උෂ්ණත්ව වෙනස. තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස තමයි තීටා කියලා කියන්නේ. හරිද? ඒකම ඉන්නේ එක්ක සෙල්සියස් හෝ කෙල්වින් වලින්. හරි. Q කියලා කියන්නේ මොකද්ද? නම මේක වැදගත් තැනක්. හොඳේ. නම කියන හැම එකම වැදගත් නේ. ඔව්. Q කියලා කියන්නේ මොකද්ද? තාප ප්‍රමාණය. මනින්නේ මොනවද? ජූල් වලින්. හරි. දැන් මොනවද? ජූල් වලින් මනින්නේ මොනවද? දැන් ඒක මතකද? දැන් මේක තාප ප්‍රමාණය හරි. අපි සාමාන්‍යයෙන් ජූල් වලින් මනිනවා කියන්නේ මොනවද? ශක්තිය ජූල් වලින් මනින්නේ. විද්‍යුත් ශක්තිය එහෙම මනින්නේ මොනවද? ජූල් වලින්. දැන් මේ උඩ ගහලා තියෙන ෆ්ලෑෂර් එකක්. උඩ මේ ෆ්ලෑෂර් එක ලබා ගන්න කරන්ට් එක නිසා මේ ෆ්ලෑෂර් එක රත් වෙන්න පුළුවන් නේද? හරි. ෆ්ලෑෂර් එකට කරන්ට් එක ලබා ගන්නේ මොකක් විදිහටද? ශක්තියක් විදිහටනේ. ජූල්. ප්‍රශ්නයක් දෙන්න බැයිද? මේ ෆ්ලෑෂර් එකේ මේ හදලා තියෙන බල්බ් වල විශිෂ්ට තාපධාරිතාව දාලා මේ ෆ්ලෑෂර් එකේ බල්බ් වල ඒ අදාළ ලෝහවල ස්කන්ධයන් ටික දාලා තාප ප්‍රමාණය අපි දීපු කරන්ට් එක හොයන්න. ඒ කියන්නේ E සමානයි PT මෙතනට සම්බන්ධ කරලා ෆ්ලෑෂ් ලයිට් එකේ ක්ෂමතාවයි දාලා තිබ්බ කාලයයි අනුව වැය කරපු ශක්තිය දාලා හරිද? වැය කරපු ශක්තිය දාලා ඒ ශක්තිය මේකට ආදේශ කරලා මේක දාලා තියෙන කාලය නිසා මේ ෆ්ලෑෂ් ලයිට් එක කොච්චර රත් වෙනවද කියලා දෙන්න බැයිද ගාන? දෙන්න පුළුවන්. එකපාරක් ඇවිල්ලා තියෙනවා ඒ જાතිය ගාන. හරිද? එතකොට විදුලි ශක්තියෙන් ශක්තියක් අරගෙන ඒක ඇසුරෙන් තාප ප්‍රමාණය මේ E සමානයි PT. මෙතන අපි මතක තියාගන්න ඕනේ තාප ප්‍රමාණය කියන්නේ ශක්තියක්. කොහෙන් හරි කලින් ප්‍රශ්නයක ශක්තියක් හොයන්න තිබිලා ඒ ශක්තිය පාවිච්චි කරලා මේකෙන් ගානක් හදන්න පුළුවන්. මේකෙන් ගානක් හදන්න දෙනවා. මං කිව්ව එක පැහැදිලිද? කලින් මොකද එකම ගානේ තාපය කියන ගානේ කලින් ප්‍රශ්නේ තියෙන්නේ E සමානයි PT පාවිච්චි කරන්න. අන්තිම එක Q සමානයි mc θ. E සමානයි PT පාවිච්චි කරලා E හොයලා ශක්තිය හොයලා ඒ ශක්තිය මේ Q වලට ආදේශ කරලා ස්කන්ධය දීලා විශිෂ්ට තාපධාරිතාව දීලා තීට හොයන්න දෙන්න පුළුවන්. තීට හොයන්න දෙන්න පුළුවන්. ඒ જાතිය ගණන් එනවා. ඒ જાතිය ගණන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න විශේෂම කාරණාවක් ඔළුවට යන්නේ නැති කාරණාවක් එකපාර මතක් වෙන්නේ නැති කාරණාවක්. තාප ප්‍රමාණය කියන්නේ මනින්නේ ජූල් වලින්. අපි මේකෙන් මේ මනින්නේ තාප ශක්තියක් කියන එක මතක තියාගන්නකො.
තාප ශක්තියක්. මේ මයින්න තාප ශක්තියක්. එතකොට ඕක තමයි Q සමාන mc θ කියන එකේ අපි ගොඩක්ම ගණන් හදන්න ඕනේ. ඊළඟට වැඩි අහු වෙලා නැහැ. يعني වැඩි ඔලුවට යන්නේ ටක් ගාලා මතක් වෙන Q සමාන mc θ විතරයි. තව සමීකරණයක් තියෙනවා. මේක ලියාගත්තා ඉන්නවා. අවශ්‍යයි ලියාගන්න නැදනේ. තව සමීකරණයක් තියෙනවා. Q සමානයි c θ කියලා එකක්. Q සමානයි c θ. c θ දෙකම ඕලෙල් වලට ඇවිල්ලා තියෙනවා. c කියලා කියන්නේ මේකේ තාපධාරිතාව. θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. හරි. ඊළඟ ප්‍රශ්නේ. මේ c වලයි මේ c වලයි හරිද? වෙනස මොකද්ද? මේ c වලයි අර c වලයි කැපිටල් සිම්පල් හොයන්න එපා. ඕක එකපාරට අපිට මතක් වෙන්නේ නැහැ. මේ c වලයි අර c වලයි වෙනස මොකද්ද මන් දීලා තියෙන ඩෙෆිනිෂන් එකේ. මෙයා මොකක්ද? විශිෂ්ට තාපධාරිතාව. අරයා විශිෂ්ටයි කියලා කියන්නේ ළමයි ස්කන්ධය කිලෝ එකයි කියන එක. මොකද්ද විශිෂ්ටයි කියන්නේ? ස්කන්ධය කිලෝ එකයි. ඔක මම ටියුට් එකේ ලියුවා. මතකද දන්නේ නැහැ. විශිෂ්ටයි කියන්නේ ස්කන්ධය කිලෝ එකයි කියන එක. ගානක් හදද්දී තාප ප්‍රමාණය හොයන්න කියලා දීලා තියෙනවා. හැබැයි ස්කන්ධය දීලා නැහැ. උඩ කන්ෆියුස් වෙන්න දෙයක් නැහැ. මොකක්ද ඒ කියලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සමීකරණය දාන්න. මේකේ තීටම ඉන්නේ කෙල්වින් හරි සෙල්සියස් හරි. ඊට පස්සේ තාපධාරිතාව මනින්නේ කිලෝග්‍රෑම් නෑ. කෙල්විනයට ජූල් හරි සෙල්සියස් අංශකයට ජූල් හරි. මේකෙන් තමයි තාප ප්‍රමාණය මයින්නේ. හරිද? සෝරි තාපධාරිතාව මයින්නේ. එතකොට අන්තිම උත්තරේ මොනවද දෙන්නේ? මේක සුළු වුණාම ආයි අන්තිම උත්තරේ ජූල් වලින් එනවා. ඔයගේ ගණන් එන්නේ කොතනද? එනවා මෙන්න මේක. කේතලයක වතුර කිලෝ එකක් දාලා රත් කරනවා. කේතලයේ වතුර එකයි දෙකම සෙල්සියස් 20කින් උෂ්ණත්වය ඉහළ යනවා. කේතලය ලබාගත් තාප ප්‍රමාණය සහ ජලය ලබාගත් තාප ප්‍රමාණය වෙන වෙනම හොයන්න. ජලය කිලෝ එකයි කේතලයේ ස්කන්ධය නෑ. කේතලයේ හදලා තින්නේ මෙච්චරයි තාපධාරිතාව කියලා විතරයි දීලා තින්නේ. ඔයාලා බැලුව බැලමට කලබලේ කියෝගෙන යනවා ගාන. කේතලයේ තාපධාරිතාව කියන එක ඔලුවට යන්නේ නැහැ. දෙකම වෙන්නේ එක වගේ වචනයක්. විශේෂ තාපධාරිතාවයි තාපධාරිතාවයි කියලා ඔලුවට යන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? උඩ බලනවා ගාන හදන්න 17 කල්පනා කරනවා. හොඳට දන්න ගාන. එන්න පුළුවන්. අනා ගන්න එපා. හරි. එතකොට මේක තමයි මේ දෙකේ තියෙන මූලික වෙනස. හරි. ඊළඟට තව ඇවිල්ලා තියෙන කාරණාවක්. ස්කන්ධය දෙන්නේ නැහැ. ස්කන්ධය දෙන්නේ නැහැ. ඔයාට දෙනවා ඝනත්වය. ස්කන්ධය දෙන්නේ නැහැ. මම මෙතනින් ලියන්න. ස්කන්ධය දෙන්නේ නැහැ. ඔයාට දෙනවා ඝනත්වය. හරි. ඝනත්වය දුන්නොත් කොහමද හදන්නේ? ඝනත්වය දුන්නොත් ළමයි ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව ඇසුරෙන් ගන්න වෙනවා. දැන් ජලය කිලෝ එකක් නම් දෙන්නේ. ඔයාට ජල පරිමාව කීයද කියලා දෙන්න පුළුවන් නේද? ජල පරිමාව දුන්නාට පස්සේ ඔයාට ඝනත්වයේ පරිමාවෙන් ගුණ කරලා තමයි ස්කන්ධය ගන්න වෙන්නේ. එතකොට ඔයා පාවිච්චි කරන්නේ මෙතන සමීකරණය D සමානයි m බෙදීම v. D සමානයි m බෙදීම v සමීකරණය පාවිච්චි කරලා ඔයාට m හොයන්න පුළුවන්. එතකොට m වලට එනවා අපි උත්තරේ m සමානයි dv. හරිනේ? හරි. Q සමාන mc θ කියලා දාලා මේකයි අරකයි මෙන්න මේ තුන ලියා මෙන්න මේ ටික ලියා ගන්න. ඔය ටික ඔක්කොම එකට එන්න එක ගානක හරි මොකක් හරි එක විදියට එන්න. හරි ලියා ගන්න. මේක කියනවා ඒ රූපේ වර්ණවත් ජල මට්ටම ආරම්භයේදී කැපිටල් A පිහිටුමේ තිබුණේ තාපය සැපීමේදී ද්‍රව මට්ටම කොහොමද කියවන්නේ වාගන්න
ද්‍රව මට්ටම B දක්වා පහළ ගොස් ඉන්පසු C දක්වා ඉහළ නැගුණේ. එන වතුර මට්ටම පහළ ගිහිල්ලා ඉහළ නැගුණා. මේකට හේතුව මොකද්ද කියලා අහනවා. මොකද්ද හේතුව? පහළ යන්න හේතුව මොකද්ද? පළමුව මේකේ තියෙන පරීක්ෂණ නලය ප්‍රසාරණය වීම. ඊළඟට ඉහළ යන්න හේතුව මොකද්ද? මේකේ තියෙන ජලය ප්‍රසාරණය වීම. මේ වගේ උත්තරයක් ලියලා දිනනවා නම් හරියට දාගන්න. ලකුණක් විතර දාගන්න ඒක. ඊළඟට B ක්‍රියාකාරකමේ නිරීක්ෂණයට හේතුව මොකද්ද? ඒකත් අපි පැහැදිලි කළා. මොකද්ද හේතුව? මේක ඇතුලේ තියෙන මොනවද ප්‍රසාරණය වෙලා තියෙන්නේ? වාතය ප්‍රසාරණය වීම. B ක්‍රියාකාරකමේ නිරීක්ෂණයට හේතුව තමයි වාතය ප්‍රසාරණය වීම. හරි ඊළඟ එක අහනවා පහත අවස්ථාවලදී යෙදුණු තාප සංක්‍රමණ ක්‍රම කවරේද? බඳුන රත් වෙන්නේ මොන විදිහට තාපය ගමන් කළාමද? සන්නයනයෙන් තාපය ගමන් කළාම බඳුන රත් වෙන්නේ සන්නයනේ. තාප සන්නයන නිසා තමයි බඳුන රත් වෙන්නේ. එනේ බඳුන වටේ තාපය ගමන් කරන්නේ. ඊළඟ ජලය රත් වෙන්නේ සංවහන ක්‍රමයකින්. ජලය රත් වෙන්නේ සංවහන ක්‍රමයකින්. හතරවෙනි ගාන මේ ගානක් නෙදෙන්නේ Q සමානයි mc θ ස්කන්ධය 200යි. අපිට ග්‍රෑම් වලින් දාන්න බෑ. ඒ නිසා මොකද කරන්න ඕනේ? කිලෝග්‍රෑම් කරන්න ඕනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ කොහමද? 1000න් බෙදනවා. c 4200යි. එතකොට මෙයා කිලෝග්‍රෑම් වෙනවා. මෙයා 4200යි j kg ඍණ 1 c ඍණ 1 වෙනවා. තීටා උෂ්ණත්වය සෙල්සියස් 5කින් තමයි ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේක සුළු වුණාම උත්තරය එනවා 4200යි ජූල් කියලා. ආවද? මේක සුළු වුණාම උත්තරය 4200යි එන්නේ. හරි. මේකේ ලකුණු දෙන්නේ මම ඔයාලට එදා කිව්වනේ ලකුණු දෙන්න විදිහ. නැද්ද? මෙතන එක ලකුණයි. මෙතන එක ලකුණයි. මෙතන එක ලකුණයි. මොකක් හරි පියවරක් අඩුයි නම් ලකුණක් අඩුයි. ඒක සමහර අය හොඳටම දැනගෙන ඉඳලා මේ හොඳටම දන්නව මාර වැඩේ C එක. හයි. දන්නව වැඩි. එතකොට ඒක තමයි හේතුව. මෙතනට මේ කියන්නේ සමීකරණය ලියලා නැහැ. ඒකේ ලකුණු දෙන්නේ නැහැ. එක්ක මේක ලියලා නැහැ. ආදේශ කළා නැහැ. කො ලකුණු නැහැ. අත අන්තිම උත්තරේ වැරදි. අන්තිම උත්තරේ වැරදි නේ. සාධාරණයි කියන්න පුළුවන්. මේවා දන්න නිසා වරද්ද ගන්න ගොංකම් මේවා. ඊළඟ දෙවෙනි එක. තාපන දඟරයෙන් නිපදවන තාපය බඳුනේ ඇති ජලය පුරා පැතිරෙන්නේ කෙසේද? කොහොමද පැතිරෙන්නේ? බඳුනේ ඇති ජලය පැතිරෙන්නේ කොහොමද? සංවහනයෙන්. ජලය තුල තාපය පැතිරෙන්නේ සංවහනයෙන්. ලේසිම ක්‍රමය ඒක. තාපන දඟරේ නිපදවා ඇති ලෝහ සතු විය යුතු ගුණ එකක්. හිතන්න මේ ලෝහය තාපන දඟරේ නිකන් හීටරේ වගේ එක ඊයම් වගේ ලෝහයකින් හදලා තිබ්බොත් ලෙඩ් වගේ එකකින් මොකද වෙන්නේ? එයාට අග්ගාලා දිය වෙනවනේ. ඒ වුණොත් තාපන දඟරේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? බෑ ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ද්‍රවාංකයේ ඉහළ වීම. හරි ද්‍රවාංකයේ ඉහළ වීම. ඒ කියන්නේ දිය වෙන උෂ්ණත්වය ගොඩාක් ඉහළ උෂ්ණත්වයක් වෙන්න ඕනේ. තව එකක් අපිට ලියන්න පුළුවන් හොඳින් තාපය සන්නයනය කිරීම. තාපය හොඳින් සන්නයනය කරන්නේ නැත්නම් ඒත් අවුල. ඒ කියන්නේ මේ වගේ සම්පූර්ණ ලොකු තාපන දඟරයක් මේ පැත්තේ කොනකින් රත් කරනවා මේ පැත්ත විතරයි රත් වෙන්නේ. අර හරිය රත් වෙන්නේ නැහැ. වැඩක් නැහැනේ. ඒ නිසා හොඳට තාපය සන්නයනය වෙන්නත් ඕනේ. ඊට පස්සේ කේතලයේ අඩංගු ජලය 25 සිට 50 දක්වා රත් කිරීමේදී ලබා ගන්නා තාප ප්‍රමාණය. ඒක හදන්නේ ආයේ මේ වගේම තමයි. සමීකරණය මේක. ස්කන්ධය කිලෝ 1යි. ආගන්න
විශිෂ්ට තාපධාරිතාව 4200යි JKG ඍණ 1 C ඍණ 1 θ සෙල්සියස් 25යි. දැන් සුළු වුණාම කීයද ආවේ? මේ වගේ උත්තරයක් දාවේ. මේකද හරිද? එහෙනම් මේ තාපය ටික රත් වෙන මෙන්න මේ වගේ තාප ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. මට සුළු ගන්න පුළුවන් ඈ. ඊළඟ එක අර හඳට යන්න හදනවා. තුන්වෙනි එක මගේ හරියද? ඌ ඒක තමයි. තුන්වෙනි එක. තාපන නගරය ද්විලෝහ පටියක සම්බන්ධ කිරීමේ වාසිය. මොකද්ද ද්විලෝහ පටිය? එකක් තමයි. හරිද? අර අයන් එකේ තියෙන වාසිය. දැන් හිතන්න මේ සිල්ක් වගේ ඇඳුමක් මදිද්දි ඩෙනිම් වගේ ඇඳුමක් මදින තරම් රත් කරලා මදින්න. ඊයොත් මොකද වෙන්නේ? එකපාරයි තියන්න වෙන්නේ. අයන් එක සයිස් එකට ත්‍රිකෝණයක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අවශ්‍ය තාප ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන් තාපන දඟරයක් දැම්මම අවශ්‍ය උෂ්ණත්වයට දාගන්න පුළුවන්. ඒක ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. එකක් ඒක. අවශ්‍ය උෂ්ණත්වය පවත්වාගෙන යාම. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් උෂ්ණත්වය ගොඩාක් වැඩි වුණොත් ඒත් අවුල්නේ. එහෙනම් අපිට අවශ්‍ය ප්‍රමාණය මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. එතකොට වාසිය තමයි අවශ්‍ය උෂ්ණත්වයක පවත්වාගෙන යාමට හැකියවීම. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ උෂ්ණත්වයේ පැනපු ගමන් මෙයා විසන්ධි වෙනවා. එතකොට අනතුරු සිදුවීමේ හැකියාව ඉතා අඩුයි. අනතුරු සිදුවීමේ හැකියාව ඉතා අඩුයි. මොකද මම අහලා තියෙනවා ඔය හීටරේට එහෙම පාපන දඟරයක් නැහැ නේ. නිකන් දැම්ම හීටරේ වැඩ. එතකොට මොකද වෙන්නේ? ඔයා හීටරේ වැඩ විකටම හීටරේ වැඩ කරන අතරේ ඔයාට එක්ක කෝල් එකක් හරි මොකක් හරි හදිසි අවස්ථාවක් වෙලා හීටරේ ගහලා තියෙන කියලා අමතක වෙලා යනවා. සම්පූර්ණ වතුර ටික ඔගේ වාෂ්ප වෙලා ගිහිල්ලා අමාරයට හීටරේ ගිනියම් වෙලා ඒක මොනවා හරි වෙලා ගිනි ගන්න පුළුවන්ද බැයිද? පුළුවන් නේද? ඒ ගැටලුව මේකේ වලකිනව නේද? ඒ ආරක්ෂාකාරී නේද මේ පියවර? එහෙනම් එකක් තමයි සේෆ්ටි එක තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂාකාරී විදුලි අනතුරු වලින් මේ ආරක්ෂා වෙන්න පුළුවන් මේක තාපන දඟරය නිසා. ගිනි අරගෙන යන එකෙන්. හරි. දැන් ඊළඟට මගේ නෙමෙයි පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි එක. මේකට දාන්නේ හරි එළිවනේ. Q සමානයි C θ. ආගන්න කියවන්න බා. J C ඍණ 1. මේක තාපධාරිතාවනේ දීලා තියෙන්නේ. θ ප්‍රමාණය තීර කියන්නේ 25යිනේ. 25යි සෙල්සියස්. අපිට සුළු කළාම එනවා 25 125යි 12500යි ජූල්. හරි. මේ තියෙන්නේ හරි මේ චුට්ට බලා ගන්නකෝ මේකේ අහලා නැති ප්‍රශ්නයක්. මේ තියෙන්නේ මොන තාප ප්‍රමාණයද? ජලයේ ලබාගත් තාප ප්‍රමාණය. මේ තියෙන්නේ හේතලයේ ලබාගත් තාප ප්‍රමාණයනේ. ඔයගේ ප්‍රශ්නයක් ඇහුවොත් මුළු තාප ප්‍රමාණය හොයන්න කියලා මොකද කරන්නේ? මේ දෙක එකතු කරනවා. ඊට පස්සේ මේ ගානෙම දැන් මේකේ දීලා නැහැ හොඳේ. මේ ගානෙම මේ ඊළඟ එකේ දෙනවා මේකේ ක්ෂමතාව මෙච්චරද මේ දෙක එකතු කළාම ලබාගත් මුළු තාප ප්‍රමාණය කීයද? මේක ඊළඟට ගානක් වෙයි කියලා හිතලා අපි හදමු. මේකේ මුළු තාප ප්‍රමාණය කීයදලම? ටග්ගලමට එකතු කරලා කියන්නේ. මුළු තාප ප්‍රමාණය කියන මේ දෙක එකතු කරන්න ඕනේ. एक 1,17,500 එන්නේ ජූල්. හරි. ඔයාට දෙනවා තාපන දඟරේ ළමයි ක්ෂමතාව වොට් 1000 නම් ඒ කියන්නේ හීටරේ හරි ඔය මේකේ මොකේ හරි ක්ෂමතාව වොට් 1000 නම් මේක පාවිච්චි කරපු කාලය හොයන්න කියලා. ක්ෂමතාව වොට් 1000 නම් පාවිච්චි කරපු කාලය හොයන්න කියලා. ඔයා එතකොට මොකද කරන්න ඕනේ? මොකක්ද දාන සමීකරණය?
E සමානයි PT කියන එක දානවා. ශක්තිය ඔයා කීයද ගන්නෙ? 1,17,500යි ජූල්. ක්ෂමතාව දීලා තියෙනවා 1000යි වෝට්. කාලය අපිට තප්පර වලින් ගන්න පුළුවන්. මේකට මේක කැපෙනවා. තප්පර එනවා ළමයි 117.5යි තත්පර කියලා එනවා අපිට කාලය. මේ ගහන්නේ විනාඩි වලින් නම් අපි මොකද කරන්න ඕනේ? මිනිත්තු කීයක්ද නම් මේක මොකද කරන්න ඕනේ? 60න් බෙදන්න ඕනේ. පැය වලින් නම් අහන්නේ 3600න් බෙදන්න වෙනවා. හරිද? ඒ කියන්නේ 60න් බෙදලා ආයි 60න් බෙදන්න වෙනවා. හරි. මේකේ 6 වෙනි ප්‍රශ්නේ. ජලයේදී ජලයේ තාපාංකයේදී කතරම් තාපය ලබා දුන්නද උෂ්ණත්වය ඉහළ නොයාමට හේතුව? හේතුව තමයි එකක් ලබා දෙන තාපය මොකක් සඳහාද වැය වෙන්නේ? බන්ධන බිඳීම සඳහා වැය වෙනවා. ඒ කියන්නේ අවස්ථා විපර්යාසය සඳහා තාපය වැය වෙනවා. හරිද? අවස්ථා විපර්යාසය සඳහා තාපය වැය වීම තමයි මේකේ හේතුව. අවස්ථා විපර්යාසය සඳහා තාපය වැය වීම. පෙරලා ගන්න මේක දැන් මේ තියපු කාරණා වලින් කරන්න පුළුවන් අපිට MCQ මොනවද? MCQ තියෙන කියන්නේ 11 වෙනි පිටුවේ නේ. 11 වෙනි පිටුවට පෙරලා ගන්න. ඔයාලට කරන්න පුළුවන් මේකේ මේ පළවෙනි MCQ එක දෙවෙනි MCQ එක පෙරලා ගන්න. දෙවෙනි පිටුව 10 වෙනි පිටුව. දෙවෙනි MCQ එක. මේක තිබ්බ ප්‍රශ්නයක් මම හිතන්නේ මේක 16 17 තිබ්බේ. 16 17 යම්ුණානේ ඔයාලට. 18 හරි. පේපර්ස් කරගෙන යද්දි හම්බෙන්නේ නැතිනේ. මේක කියන්නේ මොකද්ද? වීදුරු දෙකක් හිර වෙලා කියලා. ඕගොල්ලෝ මේ කැබිනට් එකකට වීදුරු දාලා තියෙනවා. වීදුරු දෙක හිර වෙලා. තාපේ භාවිතා කරලා මේක විසඳන්න අහන්නේ. දැන් ඕක හිර වෙච්ච වීදුරු දෙකක් නම් හරිද? වීදුරු දෙක හිර වෙලා නම් තියෙන්නේ ඕකේ වෙන්න ඕනේ මොකද්ද ළමයි? ඇතුලේ වීදුරුව මොකද වෙන්න ඕනේ? ප්‍රසාරණය වෙලා එළියක සංකෝචනය වුණොත් හරියද? ඇතුලේක ප්‍රසාරණය වෙලා එළියක සංකෝචනය වෙනවා. මොකද වෙන්නේ? වීදුරු දෙකම උපුරනවනේ. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? ඇතුලේක සංකෝචනය වෙලා එළියක ප්‍රසාරණය වෙන්න. ඒක වෙන්නේ කොහමද? ඇතුලට අපි දාන්නේ මොන වතුරද? කූල් වතුර දාලා එළියට උණු වතුර දැම්මොත් ඔක වෙනවනේ. එතකොට එහෙම උත්තරයක් තියෙන්නේ මොකද්ද? දෙකද? ඇතුලට සිසිල් ජලය, එළියට උණු ජලය. උත්තරේ දෙක. හරි 17 O level එක බලන්න 17 එක නිරීක්ෂණ 3ක්. හරි මේක x වලින් අහලා තියෙන්නේ මොකද්ද? වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් ඉහළ ගොස් නවතී. මුලින්ම වෙන්නේ ඉහළ යන එකද? නෑ. මුලින්ම වෙන්නේ මොකද්ද? පහළ යන එක. මේක කියලා තියෙන්නේ මොකද්ද? y වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් පහළ ගොස් නවතී. පහළ ගිහිල්ලා නවතිනවද? නෑ එහෙනම් ඒකත් වැරදිනේ. C මොකද්ද? මේ Z එක මොකද්ද කියලා තියෙන්නේ? B සිට පහළ ගොස් එතෙන් සිට ඉහළ ගොස් B මට්ටම පසු කරයි. එහෙනම් ඒක හරි. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්න ඕනේ? Z ප්‍රමාණක් සත්‍ය වේ. අංක 3. හතරවෙනි එක 20. සූර්යාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වෙන්නේ මොකද ක්‍රමය? විකිරණය. හරි මට කියන්න විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මොන තරංග විදිහට වෙන්නේ? අදෝරක්ත තරංග විදිහට. එතනින් ඔන්න ලියා ගන්න අදෝරක්ත තරංග ලෙස කියලා ලියා ගන්න. මේක මේ ටට්ටක් ගාලා විභාගයක් ඉටුලා බලාගෙන යද්දි මේක වටිනවා. තාප සංක්‍රමණය 6 වෙනි එක අපිට ඊළඟ කතා කරන්න තියෙන 6. මෝදු සුළං සහ ගොඩ සුළං ඇතිවන්නේ සන්නයනය හේතු කොටගෙන නෑ. ඒක මොනවද? ඒක සංවහනය. ඒක වැරදි. සූර්යාගේ සිට පොළවට තාපය ලැබෙන්නේ විකිරණයෙන්. ඒක හරි. උණුසුම් තේ කෝප්පයකට ලෝහ හැන්දක් දැමුව විට හැන්ද රත් වන්නේ. මේ හැන්ද මට කියන ද්‍රවද වායුද ඝනද කියලා? හැන්ද ඝනනේ. දැන් හැන්ද රත් වන්නේ සංවහනයෙන්ද? මොකද්ද? සන්නයනයෙන්. ඝන වස්තුන් වල තියෙන්නේ සන්නයනය. හරිනේ?